සුබ උදෑසනක් වේවා යාළුවෝ හැම දිනාටම. අද අපේ චූටි පුතාගේ නර්සරි එකේ අවුරුදු උත්සවය. ඉතින් අපි මේ ලෑස්තිලා ඉන්නේ අවුරුදු උත්සවයට යන්න. ඉතින් අපි එතෙන්ට යනකොට නර්සරි එක ලස්සනට සරසලා තිබුණා. ඉතින් මේ සැරේ නර්සරි එක ඇතුළෙම තමයි අවුරුදු උත්සවෙ තියවුවේ. ඉතින් එතන පොඩි ඉඩ ප්‍රමාණයක් තියෙන්නේ. ඒ වුණාට ළමයිගේ ආරක්ෂාව වෙනත් කියලා මම එතන පුංචිවට හරි මේ සැරේ අවුරුදු උත්සවෙ තියන්නේ. ටීචර්ස්ලා ඔක්කොම ලෑස්ති කරලා තිබුණා. ඉතින් මේ අවුරුදු උත්සවයේදී ඉස්සෙල්ලාම පුංචි දරුවන් එකතු කරගෙන කිරි ඉතිරිවීම කරලා ඊට පස්සේ රබන් එයාලත් එක්ක එකතු වෙලා රබන් ගහලා එහෙම තමයි අවුරුදු උත්සවය ආරම්භ කරන්නේ. ඉතින් මේ වගේ දේවල් පුංචි දරුවන්ට ඇත්තටම ලොකු අත්දැකීමක් එයාලගේ ජීවිතේට. ඒ දේවල් සමහර දරුවන් මේ දේවල් දකින පළමු අවස්ථාව. ඉතින් ඒ වගේ දේවල් එයාලගේ ජීවිතේ ගොඩාක් වැදගත් වෙනවා. ඒ කාර්යයට අනුව ලබා දෙන අත්‍යන්ත සම්මානයක් ලබා දෙන යාළුවනේ පුංචි කාලේ ඉඳලම දරුවන්ව ඉගෙනීමට වගේම මේ වගේ විෂය බාහිර වැඩවලටත් ඉදිරිපත් කරන්න. එයාලට පිරිසක් ඉදිරිපත් කිරීම කරන්න, කතා කරන්න මේ දේවල් බයක් ලැජ්ජාවකින් නැතුව එයාලට කරන්න පුරුදු වෙන්නේ පුංචි කාලේ මේ ලැබෙන ලොකු අඩිතාලම හින්දා. ඉතින් මේ නර්සරි එකෙන් ලැබෙන අධ්‍යාපනය තුළින් තමයි පුංචි පැටවුන්ගේ පෞරුෂත්වය වර්ධනය වෙන්නේ. මේක මූලිකම පියවර වෙන්නේ නර්සරි එකෙන් ලැබෙන අධ්‍යාපනය. ඉතින් මෙතනින් පස්සේ එයාලගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න මේ හැමදේම කරන්න මේ හැම දෙයක්ම එයාලට ගොඩාක් ලොකු පිටුවහලක් වෙනවා. ඒකින්ද හැම වෙලාවෙම මේ වගේ දේවල් වලදී එයාලව ඉදිරියට ගේන්න ඕන. මගේ පුංචි පුතා තාම නර්සරි එකේ බේබි ක්ලාස් එකේ තමයි ඉගෙන ගන්නෙ. ඉතින් එයා ලබන අවුරුද්දත් නර්සරි එකේම තමයි ඉගෙන ගන්නෙ. ඉතින් එයාට මේ ලැබෙන අත්දැකීම් එයාගේ ඊළඟ අවුරුද්දත් සාර්ථක කරගන්න මම හිතන්නේ ලොකු පිටුවහලක් වෙනවා. ඉතින් යාළුවනේ අද මේ මොහොත මම මතක සටහනක් විදියට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. ඉතින් තවත් ලස්සන දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.